සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මල් වගා කරන අයට සුවිශේෂී පොහොර වර්ගයක්. ඉතින් ඔස්මෝකෝට් යුනිපවර් සමාගමෙන් තමයි ලංකාවට ආනයනය කරන්නේ. ඔස්මෝකෝට් මේකේ ප්‍රභේද තුනක් තියෙනවා. N1, K1, බැලන්ස් එක. ඉතින් මේ තුන තමයි ඔස්මෝකෝට් වල තියෙන්නේ. ඉතින් මේකේ විශේෂයෙන් මල් වගාකරුවන්ට මල් ලබා ගැනීමට අපහසු මල් වර්ග ඕකිඩ්, ඇන්තූරියම්, ජේබරා, රෝස වැනි මල් ලබා ගැනීමට අපහසු මල් වර්ග සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඉතින් මේකේ ඔයාලට මම මේ විශේෂ ලක්ෂණ කිහිපය පැහැදිලි කරන්න තමයි ඔබ දැනුවත් ඇති දැනටත්. නමුත් දැනුවත් නැති කොටසකුත් ඉන්නවා. ඉතින් මේකේ මේ දාලා තියෙන මේ ඔස්මෝකෝට් එකෙන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 10ක් තමයි එක පැලයකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ග්‍රෑම් 10 N එකෙන් K එකෙන් බැලන්ස් එකෙන් ඒ අවධි තුනේදී තමයි මේක පාවිච්චි කරන්න යන්නේ. ඉතින් මේකේ පැලයේ වර්ධක අවධිය. ඉතින් වර්ධක අවධියේදී තමයි මේක නයිට්‍රජන් අපි පාවිච්චි කරන්නේ. පැල අවධියේදී අපි වර්ධක අවධියේ පැල අවධියේ තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මල් හට ගන්න අවස්ථාව. ඉතින් මේ මල් හට ගන්න අවස්ථාව තමයි මේ K1 මේ නිල් පාට පැකට් එක පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ගහ පවත්වාගෙන මධ්‍යම වෙලාවේදී ගහ මලුත් ඕනේ, ගහත් ඕනේ. ඒ අවස්ථාවේ තමයි මේක පවත්වාගෙන යන්න තමයි මේ බැලන්ස් එක පාවිච්චි කරන්නේ. ඉතින් මෙහිදී ඔයාලා දන්නවා මේක සාමාන්‍යයෙන් N1 මාස 8ත් 9ත් අතර, ඊට පස්සේ K1 මාස 5ත් 6ත් අතර, ඊට පස්සේ බැලන්ස් එක මාස 3ත් 4 මේ පෝෂක නිදහස් කරනවා. මේ පෝෂක ගහට නිදහස් කරනවා. නමුත් මේකේ ඔයාලා නොදන්නා කොටසක් තියෙනවා. මේක මේ මාස 8 ඉඳන් 9 දක්වා මේ නයිට්‍රජන් නිදහස් කරන්නේ සෙල්සියස් අංශක 21 වගේ උෂ්ණත්වයක. තේරෙනවද? එතකොට ඒ උෂ්ණත්වය ගහට අපි සපයන්න ඕනේ. කියන්නේ හිරු එළිය වැඩි නම් අපි සෙවන දැල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ ඒ නයිට්‍රජන් ප්‍රමාණය මාස ගානම තියෙන්නේ සෙල්සියස් අංශක 21ක් වගේ උෂ්ණත්වයකට යටත්ව. එතකොට දැන් පංගුව ප්‍රදේශ තියෙනවා උතුරු මැද පළාත් වගේ උෂ්ණත්වය අධික පළාත්වල. ඉතින් මේ උෂ්ණත්වය අධික පළාත්වලත් මේ මල් වගා කරුවන් මේක පාවිච්චි කරනවා. නමුත් ඔයාලා දන්නේ නැති දෙයක් තමයි මේකේ පෝෂක ප්‍රමාණය නිදහස් වෙන්නේ සෙල්සියස් අංශක 21 තමයි මේ මාස ගණන කියන්නේ. එතන සෙල්සියස් අංශක 21 පනින හැම වෙලාවකම මේකේ කාල සීමාව වැඩි. දැන් මේ කියන මාස 8 9 මේකේ මාස 5 6 මාස 3 4 මේ කියන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට හරි ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් අපි ඒ ශාකය සෙල්සියස් අංශක 21ක උෂ්ණත්වය යටතේ තමයි මේකේ පෝෂක නිදහස් කරන්නේ. ඊට පස්සේ සෙල්සියස් අංශක 21කට යන හැම වෙලාවකම මේක පෝෂක නිදහස් කරන කාල සීමාව අඩුයි. එතකොට ඔයාලා මේක ඔයාලා පාවිච්චි කරද්දී විශේෂයෙන් ඒ සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ පෝෂක නිදහස් වෙන්නේ කොහොමද? ඉතින් මේකේ නයිට්‍රජන් නිදහස් වෙන්නේ සෙල්සියස් අංශක 21 දී. එතකොට පොටෑසියම් කියන්නේ K පොටෑසියම් නිදහස් වෙන්නේ සෙල්සියස් අංශක 21 දී. ඉතින් මේක බැලන්ස්. එතකොට 14. එතකොට මේ පෝෂක ප්‍රමාණය නිදහස් වෙන්නේ නියමාකාරව සෙල්සියස් අංශක 21ක් කියන උෂ්ණත්වය යටතේ. එතකොට අපි කියමු සෙල්සියස් අංශක 21කට වඩා උෂ්ණත්වය වැඩි කලාපවල එතකොට අපිට සේවන දලක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට සේවන දලක් පාවිච්චි කරද්දී තමයි මේකේ මේ හරි මාස 3 4 එහෙම නැත්නම් මේ 5 6 7 8 කියන දේ මේ පෝෂක නිදහස් කිරීමේ ශක්තිය තියෙන්නේ. මේක වැඩි අවධානයක් යොමු කරන්න මම හිතන්නේ කවුරුත් මේක ඔයාලට කියලා දීලා නැතුව ඇති දැනට. මේක තමයි මේ ඔස්මෝකෝට් වල විශේෂත්වය. මේ පොහොර එකේ විශේෂත්වය තමයි ඒක. පංගුවක් කට්ටිය කියනවා ඔස්මෝකෝට් දැම්මා මේ හවල් පොහොර දැම්මා ක්‍රියාකාරීත්වයක් එන්නේ නැහැ. හරි මල් මදි. හරි එතකොට අන්න ඒක තමයි මේක පරිසර උෂ්ණත්ව සාධකත් යටතේ තමයි මේ පොහොරේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක ඉක්මනින් දිය වෙන්නේ නැහැ. පොහොසක නිදහස් කරන්නේ අර ක්‍රමයට තමයි ටික ටික තමයි නිදහස් කරන්නේ. එතකොට ඒ නිදහස් කරද්දී ඒ අවශ්‍ය උෂ්ණත්වය දුන්නොත් පමණයි නියමාකාරව අපිට මේ පෝෂක වලින්
ගහට සම්පූර්ණ පෝෂක ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගැන දැනුවත් වෙන්න මේ ගැන දැනුවත් වෙලා පෝෂක පාවිච්චි කරද්දී නියමාකාරව ඒකේ තියෙන විස්තර අනිවාර්යෙන් කියවලා බලන්න ඕනේ. එතකොට කවුරුත් මීට කලින් මේ සිල්වර් සංසක 21 ගැන කවුරුත් කියලා දීලා නැති වෙයි. මේ පෝෂක නිදහස් කරන ක්‍රමවේදයක්. මෙවුවා රසායනික පොහොර, මෙවුවා අධික තාක්ෂණ යුත් පොහොර, මෙවුවා ටෙක්නිකල් එක්ක තමයි මෙවුවා හදලා තියෙන්නේ. එතකොට මෙවුවා අපිට ඕන විදිහට නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අවශ්‍ය පරිසර උෂ්ණත්ව ඒ ගැන මේවයි සඳහන් කරලා තියෙනවා. මෙවුවා දෙපාර්තමේන්තුවල